guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද vlog එකේ ගෙනාවේ 7 day study challenge එකේ 6 වෙනි දවස ගැන. එහෙනම් අද අපි vlog එකට යමු මොනවද වෙන්නේ කියලා බලන්න. අද වේලාසනින්ම මම මගේ ඉංග්‍රීසි ටික හදා ගන්නවා. 7 day study challenge එකේ අන්තිම දවස මම උදේම හැරෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් වේලාසනින්ම මේ ටික කරගත්තාම මට උදේම හැරෙන්න පුළුවන්. මට 5 ගානට විතර හැරෙන්න තියෙන්නේ. මට රෙකෝඩින් ක්ලාසස් ගොඩාක් තියෙනවා ICT වලගේ. ඉතින් ඒකට හින්දාම තමයි මම උදේම හැරෙන්න හිතන් ඉන්නේ. ඉතින් ඊළඟ vlog එකේ ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අද පොඩි grammar lesson එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මට හිතුණා මම කියලා තියෙන ඔයගොල්ලන්ට මම ඉංග්‍රීසි මුලින් ඉඳන්ම හදාගන්න කෙනෙක්. කියන්නේ අර ඉංග්‍රීසි දන්නේ නෑ වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්. අපි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගනිද්දී හැම තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කියන්නේ අපි දන්නේ නෑ වගේ තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න. එතකොට තමයි අපි හැමදේම හදාගන්න පුරුදු වෙන්නේ. ඉතින් ස්ටඩි වගේම තමයි මම මේ වැඩත් කරනවා. අද මම ෆස්ට් ටයිම් sugar cookies ටිකක් හදන්න යන්නේ. ඉතින් මම මේකේ වල්ලපු හින්දා මගේ අත සෝදගෙන ආවා. මේකට ඕන ටික තමයි ඇස්ට්‍රෝ ග්‍රෑම් 100ක්, පාන් පිටි මේස හැඳි 7ක්, සීනි මේස හැඳි 5ක් ඕනේ. ඉතින් මේ ටිකෙන් තමයි මේක හදන්න යන්නේ. ඉතින් මම බටර් එක මේ බෝල් එකට දාගන්න තමයි දැන් යන්නේ. මේකට දාගත්තට පස්සේ අපි චුට්ටක් මේක හොඳට කලවම් කරන්න ඕනේ. ඇස්ට්‍රා එක විනාඩි 5ක් වගේ කලවම් කරන්න ඕනේ. ඉතින් මේක කලවම් කරපුවාම මෙන්න මේ ලුක් එකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකට සීනි හැඳි 5 ටික ටික එකතු කරගන්න. ඒකත් හොඳට මික්ස් කරගන්න. ඉතින් ඒකත් මික්ස් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පාන් පිටි මේස හැඳි 7 මේකට එකතු කරගන්න. ඉතින් මේ ඔක්කොම මික්ස් කරපුවාම මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඉතින් මේක අතේ ඇලෙන්න බෑ. අතේ ඇලෙන්නේ නැත්නම් ඔයා හදලා තියනවා හරියටම හරි. ඉතින් ඔයාලට කැමති හැඩයකට මේක හදලා oven එකේ දාන්න තමයි තියෙන්නේ දැන්. සෙල්සියස් අංශක 170ට විනාඩි 8ක් 10ක් අතර තියන්න. ඉතින් මම මේ දාපු දෙවෙනි එක තියෙන්නේ මට පළවෙනි එකේ වීඩියෝ එක ගන්න බැරුව ගියා. දැන් එළියට ගමු එහෙනම්. මෙන්න මේ විදිහට තමයි cookies ටික අන්තිමටම තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මට මේකේ කන්න හම්බුනේත් එකම එකයි. මොකද අපේ මල්ලි තාත්තයි මේ ඔක්කොම කෑවා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වනේ මම මේ දවස් ටිකේම ඉංග්‍රීසි ටික රැට තමයි ලෙසන් ටික බැලුවේ. මේ ලෙසන් ටිකේ මෙච්චර ඉක්මනින් කරන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලත් කිව්වනේ. ඔයා මොනම දෙයක් උනත් ඉගෙන ගන්න ඉස්සෙල්ලාම පුරුදු වෙලා ඉන්න මුලින් ඉඳන්ම වැඩ කරන්න. හැමදේම මුලින් ඉඳන් පටන් ගනිද්දී ඔයගොල්ලන්ටත් ලේසි කියලා හිතෙයි. මොකද කියනවා නම් මුලින් ඉඳන් අපි කරන්න ඒ දේවල් අපිට ලේසි වෙනවා. ඉතින් මම ස්පාසිලෝන් එකෙන් පොඩි දෙයක් ගෙන්න ගත්තා. ඒ දේ තමයි මේක. ටිකක් කලින් නම් මේක කාට් එකට දාගෙන හිටියේ. ඉතින් මම ඒක ඕඩර් කළා. ඉතින් ස්පාසිලෝන් කියන්නේ මම හරිම ආස දෙයක්. මොකද කියනවා නම් ඒකේ තියෙන බොඩි ස්ප්‍රේ හරිම සුවඳයි. මං ගාවත් තිබ්බ ඉස්සෙල්ලා බොඩි ස්ප්‍රේ එකක් කැන්ඩියන් රෝස් කියලා. ඒකේ තාම තියෙන බොටල් එක එකත් මාරම සුවඳයි තාම. ඉතින් මේක අලුත් එකක්. මං හිතුවා මේක try කරලා බලන්න ඕනේ කියලා. ඒක ඇත්තටම සුවඳයි. මේක ඇත්තටම සුවඳයි. ඔයගොල්ලෝ try කරලා බලන්න පුළුවන් ළමයි. මම මේක මින්ට් එකෙන් ගත්තේ මාසෙකට පොඩි කාරක් ගෙවන්න පුළුවන් නිසා. ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා මම. ඉස්සරහට මේ වගේ vlogs බලන්න ඕන නම් මම subscribe කරලා තියාගන්න. වීඩියෝ එක like කරන්න, comment කරන්න අමතක කරන්න එපා ඔයගොල්ලෝ. ගැන update දැනගන්න මගේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න. bio එකේ link එක තියෙනවා. එතනින් click කරලා යන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ challenge එකේ අන්තිම දවසේ අපි ආයෙ හම්බෙමු. සතුටින් ඉන්න. bye.